අද අපේ පොලිටොක්ස් වේදිකාවට අපේ ආරාධනය පිළිගෙන පැමිණලා තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සහ කළුතර දිස්ත්‍රික් සංවිධායක දිස්ත්‍රික් නායක සංජීව ඉදිරිමාන්න මැතිතුමා. එනම් මැතිතුමනි ආයිබෝවන්. මේ ඔබතුමා බොහොම පාරණත දේශපාලඥයෙක්, ඒ වගේම හොඳ මාධ්‍ය පෙරගමන්කරුවෙක්. මේ රටේ ජාති කුල නිල මල ආගම් නොමැතිව මේ රටේ මාධ්‍ය අසරවන්න සෑහෙන මෙහෙවරක් කරපු පුද්ගලයෙක්. මම ඔබෙන් අහන ඔබ කවුද? මට තියෙන ජීවිත අපේක්ෂාව තමයි කියන්නේ මම කවුද කියලා කියන එක ඒක ඇතුලේ තියෙනවා. මට පැවරෙන කුමක් හෝ රාජකාරිය හරියට කරන එක සහ කාටවත් කරදරයක් නැතුව තව මිනිහෙක්ට වදයක් හිතරිදි වීමකින් තොරව ජීවත් වෙන එක. මම එහෙම ජීවත් වෙන්න උත්සාහ කරන මිනිසෙක්. මම බාර ගන්න වැඩේ වෙනුවෙන් අනිත් සියලු අරමුණු කැප කළා. ඒ වෙනුවෙන් මාධ්‍යන කාලෙත් එහෙමයි. දේශපාලනය තුලත් එහෙමයි. ඒ වගේම මම දරන මතය විවෘතව කෙලින් කියන කෙනෙක්. මූනිච්චාව ටිකක් අඩු කෙනෙක්. ඒක දේශපාලනිකව අවාසිතනුත් මට තියෙනවා. මූනිච්චාව අඩු කෙනෙක්. ඔව්. සංජීව මම ඔබට මුලදීම කිව්වා ඔබ පරණත දේශපාලඥයෙක් කියලා. මොකද මම යුග ගණනක ඔබගේ දේශපාලන භූමිකාව දැකලා තියෙනවා. ඔබලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නියෝජනය කරන්න කලින් ඔබේ පක්ෂය නියෝජනය කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියමද තාම ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් ඔබලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා වෙනම පක්ෂ ප්‍රතිපත්ති අතර වෙනස්කමක් තියෙනවද? මෙහෙමයි ශරණේ. කියන්නේ ආර්ථික දර්ශනය වැනි කාරණා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලයන් තාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයට අදාළයි. සහ ඒ මූලික පදනම් මූලික කුළුණු අදාළයි ලෙසින්ම. නමුත් අර එකවර ඍජුව එදා 952 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක මොහොතේ තිබුණු සමාජ ආර්ථික සංකල්ප සියල්ල එලෙසම ගන්න බෑ. කියන්නේ ඒක කාලානුරූපව වෙනස් වෙනවා. කියන්නේ බණ්ඩාරනායක ශ්‍රීමතානන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහි කරන අවස්ථාවේ එවැනි ඒ මොහොතේ තිබුණු සමාජ දේශපාලන තත්ත්වයන් ඒ මොහොතට අදාළ වටහා ගැනීම ලෝක ප්‍රවණතා භූදේශපාලනික තත්ත්වයන් කාලගුණික දේශගුණික තත්ත්වයන් සමස්තය අද වෙනස් ලෝකයක්. එතකොට අර ඒ ආකෘතියම එක නෙවෙයි. නමුත් අර මූලික ප්‍රතිපත්ති ආර්ථිකය කියන්නේ අපි හැමෝටම තේරෙන භාෂාවකින් කිව්වොත් ඒක වමට බර මැද තැනක ආර්ථික වශයෙන් හිතන දේශපාලන ව්‍යාපාරයක්. ඒ කියන්නේ එවැනි මූලික මූලධර්ම අපි අදටත් වළං කරනවා. ඒ කියන්නේ සමාජවාදයක් ධනවාදයක් දෙක මැද දෝලනය එක තමයි කියන්නේ මගේ වචනේ වමට බර මැද තැනක් කියන එක. ඇත්තම මැද තැනක්. ලෝකයේ සමාජවාදී ආර්ථික පිළිවෙත පරිපූර්ණ වශයෙන් සමාජවාදයට බරව යන එක ප්‍රායෝගික නැහැ. අද අපි දකිනවා ලෝකෙ කොහෙවත් එහෙම පරිපූර්ණ වාමවාදී රාජ්‍ය චීනෙන් නැත්තම් කියුබාව වියට්නාමයේවත් මේක කරයි කියලා නැහැ. ඔබ දකින්න ඇති මෑතක වියට්නාමයේ මේ මෑතකත් බොහොම සුවිශේෂී තීන්දුව කීපයක් ගත්ත රටේ ආර්ථිකය සම්බන්ධව. ඒ කියන්නේ පරිපූර්ණ සමාජවාදයක් මේ වර්තමාන ලෝකයේ මේ මහ පොළොවේ පැලවෙන්නේ නැහැ කියන එක මගේ තේරුම් ගැනීම. ඒ වගේම තමයි නව ලිබරල්වාදී අන්තයට යන්නත් බෑ රටකට. මොකද අපි බලාගත යුතු සමාජ තීරු තිබෙනවා. ඒ කියන්නේ ගොවියා වෙනුවෙන් අපිට යමක් කළ යුතු තිබෙනවා. දේශීය ව්‍යවසායකයා වෙනුවෙන් රාජ්‍යයේ මැදිහත් වීමක් කොමනයි. දරිද්‍රතා රේඛාවෙන් යට ජීවත් වෙන අහිංසක මිනිස්සු සම්බන්ධ රාජ්‍ය මැදිහත් වීමක්, සුබ සාධනමය මැදිහත් වීමක් කොමනයි. කාත් කවුරුවත් නැති වැඩිහිටියන් සම්බන්ධව සමාජයේ වගකීමක් තියෙනවා රාජ්‍ය වෙත පැවරෙච්ච. ඒ වගේම සදාකාලික රෝගීන් ආබාධිත පුද්ගලයන් සම්බන්ධව ඔවුන්ගේ ජීවන පැවැත්ම සම්බන්ධ මම ඔබට බාධා කළ නව ලිබරල් වාදයේ අවධි තුනක් තියෙනවා. සමාජ සුබසාධනවාදය, ඒ වගේම කළමනාකරන අවධිය. දැන් කළමනාකරන අවධියත් අපි පසු කරමින් ඉන්නේ නොමිල කන්න දෙන්න. කිසිම රජයකට
එපා කියන ජනතා ඉල්ලීමක් තියෙනවා. අනිවාර්යෙන්. ඕ එතකොට ඔබේ රජය ඉදිරියේදී ඔබ බලයට පත් වුණොත් එතකොට ඒ පැරණි ඡන්ද බලය ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව සුබ සාධනය නඩත්තු කරනවද නැත්නම් ලිබරල් වාදයේ කුමන අවධියටද ඔබලා පිවිසෙන්න බලාපොරොත්තු මෙය ආණ්ඩුව විසින් කාට හරි නිකන් කන්න බොන්න දෙන වගේ තැනක් නෙවෙයි ශිරාණි. මේක ඊටාම නිර්වුල්ව තේරුම් ගන්න ඕන. නමුත් මම ඔබට ශේෂ්ත්‍ර කීපයක් නම් කළා. මම උදාහරණයක් මම මුලින්ම කිව්වේ ගොවියාව රාජ්‍ය විසින් රැකබලාගත යුතු තැනක් තිබෙනවා. ඒ කියන්නේ ගොවියා වෙනුවෙන් රාජ්‍ය විසින් සපයන යම් සුබසාධනමය සේවාවක් තිබේ නම් මේ සමස්ත සමාජය වෙනුවෙන් ඒක කරන්නේ. කියන්නේ ගොවියාගේ නිෂ්පාදනයේ පිරිවැය අඩු කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත් වීමක් වෙන එකේ ප්‍රතිලාභය ලැබෙන්නේ මේ රටේ ගොවි ජනයාට විතරක් නෙවෙයි අවසානයේ පාරිභෝගිකයා දක්වා වෙළඳපොලේ අපි හාල් විනිෂ්පාදනය ගමුකෝ. විනිෂ්පාදනය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ 350ට පෝර දෙනවා. ඒක හුදු ගොවි පවුල් වෙනුවෙන් දෙන සහනයක් විතරක් නෙමෙයි ආහාර සුරක්ෂිතතාවය සමග බැඳෙනවා. පාරිභෝගිකයාගේ මූලික වුණාවක් කරන හාල් මිල හා සම්බන්ධ තත්ත්වයේ කළමනාකරණය වෙනවා. එතකොට අපි අපේක්ෂා කරන්නේ මෙන්න රාජ්‍ය මැදිහත් වීමක් අත්‍යවශ්‍ය තැන් සඳහා රාජ්‍ය මැදිහත් විය යුතුයි. උදාහරණයකට ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමාගේ ආණ්ඩුව ඒ රටේ සීනි නිෂ්පාදනය වෙනුවෙන් අසාමාන්‍ය සුබසාධන පැකේජයක් හඳුන්වා දුන්නා. අවසානයේ බ්‍රසීලයේ මට්ටමට ලෝකයේ සීනි නිෂ්පාදනයෙන් ඉන්දියාව එතනට එනවා. එතකොට ගෝලීය ආර්ථිකය තුළ Tamanගේ රටට හිමි තැන පවා තීන්දුව කළේ කුමක් විසින්ද? රාජ්‍ය විසින් සිදු කළ අත්‍යවශ්‍ය සුබසාධන මේ මැදිහත් වීමද? මම කියන්නේ මේ කාට හරි නිකන් ගන්න දෙනව නෙවෙයි. මම ඊටාම වගකීමෙන් ශේෂ්ත්‍ර කීපයක් නම් කළා. හැබැයි යම් තැනක් තිබෙනවා. අපේ සමාජ අපේ ගම්වලට දැන් මේ දිස්ත්‍රික්කයක් ඇතුලේ දුවනකොට මේ මිනිස්සු සමග ගැටෙනකොට මේක ඊටාම නිර්වුල අවබෝධ කරගන්න පුළුවන් ශිරානේ. සමහර තැන්වල ඉන්නවා කාත් කවුරුවත් නැති වැඩිහිටියෝ. සමහර විටක ඇත්තටම තමන්ගේ කවුරුත් නැති අය. සමහර විටක තමන්ගේ අය ඉන්නවා නමුත් ඒ අයව රැක බලා ගන්න කෙනෙක් නැහැ. තමන්ට තමන්ව බලා ගන්නත් බෑ පවුලේ අයටත් බෑ. අන්න එතනදී රාජ්‍ය මැදිහත් ඒක ඇත්තටම කෙනෙක්ට නිකන් කන්න බොන්න දීලා බලා ගන්න ඕමනා තැනකුත් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථා. ඒ වගේම තමන්ට තිබෙන සදාකාලික රෝගාබාධයන් නිසා රස්සාවක් ආදායම උත්පාදන මාර්ගයකට යා නොහැකි ඒක පුංචි නම්බර එකක් පුංචි ඉලක්කම අන්න ඒ අය වෙනුවෙන් නම් අපිට ඍජු සුබ සාධනයක් ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් ගොවියා වෙනුවෙන් දේශීය ව්‍යවසායකයා වෙනුවෙන් දෙන සහනය මේ මුදලාලිලට දෙන බදු සහනයක් විදියට හෝ කාට හරි නිකම් මොනවා හරි ආණ්ඩුව විසින් දීලා සමාජයේ එක තීරුවකට අසාධාරණයක් කළා කියන වැරදි කියවීම අපි සමාජයක් විදිහට නිවැරදි කරගත යුතුයි. හඳුනාගත්ත නිශ්චිත ශේෂ්ත්‍රයන් වෙනුවෙන් රාජ්‍ය විසින් සපයන සුබ සාධන මේ මැදිහත් වීම සමාජයේ සමස්තයේ පොදු යහපත තමයි අවසානයේ නිර්මාණය වෙන්නේ. මම ඔබගෙන් ඔබත් මමත් ජීවත් වෙන වර්තමාන ආණ්ඩු සන්දර්භය තුල විශාල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා කෘෂිකර්මාන්තය. ඔබගේ කාලෙදී ඔබගේ කියන්නේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ රාජ්‍ය සමයේදී කාබනික පොහොර භාවිතයෙන් තොර වීම නිසා ගැටලුවට මේ මුල් අත්තිවාරම වැටුණා. ඊට පස්සේ ඉන්පසුව දිගින් දිගටම මේ දක්වාම කෘෂිකර්මාන්තයේ අර්බුදයකට ගෙහිල්ලා තියෙනවා. වර්තමාන රජයත් ආවේ ගොවියට අලි දෙන්නන් නරි දෙන්නම් කියලා. අන්තිමට කොටිත් නැති තත්ත්වයකට අද ගොවියා පත් වෙලා තියෙනවා. ගොවියා අද වීදි බහින තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේ රටේ කවුරු කිව්වත් මේ රටේ ජීවනාලිය කෘෂිකර්මාන්තයයි ඊයේත් අදත් හෙටත්. එතකොට ඉදිරියේදී ඔබේ රජයක් තුල ඒ කෘෂිකර්මාන්තය තුල තියෙන ගැටලුවට ඔබලට තියෙන විසඳුම් මොනවද? ඉඩම් අර්බුදයට තියෙන විසඳුම් මොනවද? ඔබලගේ රජයෙන් ඔබලා ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කුමන ආකාරයකටද බලාපොරොත්තු වෙන්නේ? පළවෙනි දේ තමයි අතීතයේ අපි මොනවද කළේ කියන එක වැදගත්නේ. එක තැනකදී කාබනික පොහොර ප්‍රතිපත්තිය විසින් සීමිත කෙටි කාලයක් තුළ ඇති වුණු අර්බුදය සම්බන්ධ ඒ වගකීම ඒ කියන්නේ ගොවියාගේ පැත්තෙන් ඇත්තටම බොහෝ දුරට ඒක ආණ්ඩුව විසින් බලාගත්තා. ඒ අස්වැන්නේ අඩුවීමට එය ප්‍රතිපූර්ණය කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය මූල්‍යමය දායකත්වයක් ලබා දෙමින් නමුත් අවසානයේ අදාළ සමස්තයක් විතර ශේෂ්ත්‍රයේ වෙළඳපොළ දක්වාම ඇති වුණු යම් වේදනාකාරී තත්ත්වයක් තිබුණා. ඒ ප්‍රශ්නෙට සම්බන්ධව අපේ පැහැදිලි කිරීම අපි මේ සමාජයට කළා. හැබැයි මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ සමය විසින් මේ රටේ කෘෂිකර්මාන්තයේ විශේෂයෙන්ම සහල් නිෂ්පාදනය ආශ්‍රිතව විප්ලවීය වෙනසක් කරන්න පුළුවන් වුණා. අපි අමතක නොකළ යුතුයි
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 නොවැම්බර් මැද බලයට පත් වෙන්නේ. එතකොට නොවැම්බර් ඊළඟ අවුරුද්ද සඳහා අයවැය ශිරාන් ඉදිරිපත් කරලා තිබුණේ චන්ද්‍රිකා ජනාධිපතිතුමිය විසින්. එතුමාට ඔන්නම් තව අවුරුද්දක් ඒ අයවැයත් එක්ක යන්න තිබ්බ. හැබැයි බලයට පත් වුණු සැනින් නැවත අලුත් අයවැයක් ගෙනල්ලා පොහොර සහනාධාරය අලුතෙන් හඳුන්වා දුන්නා. ඒ කියන්නේ ඒ සඳහා එතුමාගේ කැපවීම එතනදීම පේනවා. ඒ නිසා තමයි යුද්ධ කාලෙත් මේ රටේ මූලික සහල් අවශ්‍යතාවය සම්බන්ධ ගැටලුවක් නැති තැනකට මේ රට අරගෙන එන්න පුළුවන් උනේ. ඔබ දැන් මගෙන් අහන්නේ එතනින් එහානේ මොකද අර කාබනික පොහොර ප්‍රතිපත්ති ප්‍රශ්නේයි පෙර තත්ත්වේ නොකිය මම ඉතරහට ගියොත් ඒක සාධාරණ වෙන්නේ නැහැ. පළවෙනි දේ තමයි කුෂිකර්මාන්තය හා සම්බන්ධ වෙලාගත් ප්‍රශ්න කීප. ඔබ ඊටාම නිවැරදි කිව්වා මේ රටේ ආයෝජන ශේෂ්ත්‍රය ගත්තත් කෘෂිකර්මාන්තය ගත්තත් පළවෙනි ප්‍රශ්නේ ඉඩම් පිළිබඳ වර්බුදයක් තියෙනවා. විශේෂයෙන්ම විවිධ ආයෝජන ව්‍යාපෘති සම්බන්ධව නම් මේක බරපතල ඛේදවාචකයක්. සාමාන්‍ය කියන්නේ සමස්ත භූමියෙන් 100%ක්වත් අවම වශයෙන් මේ ආයෝජන කලාප ලෙස අපනයන සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙනුවේ යුතුයි. නමුත් අපේ රටේ ඉතාම පුංචි භූමි ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. ඉඩම් වලින් වැඩි ප්‍රමාණයක් ආණ්ඩුව සතුයි. පෞද්ගලික අංශයට තියෙන ඉඩම් පොඩ්ඩයි. මේකට ඇත්ත හේතුව මොකක්ද දන්නවද ශිරානි? මේ තමයි අධිරාජ්‍යවාදීන් විසින් ඇති කළ තත්ත්වය. අපිට ආසන්න කලාපේ අපි කියමුකෝ තායිලන්තයට ගියොත් තායිලන්තයේ 80%ක් විතර ඉඩම් පෞද්ගලික අංශය. ආණ්ඩුවේ තියෙන 20%ක් විතර. හේතුව අධිරාජ්‍යවාදී පාලනයක් ඒ කලාපයට බලපෑවේ නැති නිසා. මේ සුද්ධ විසින් නැති කරලා ගිය තත්ත්වය. නැත්නම් ආණ්ඩුවකට ඉඩම් තියෙන විදිහක් නැහැ නේ. මේ අයිතිකාරී ඉන්න බෑ. මේ රටේ කෘෂිකර්මාන්තය ගත්තොත් පොදුවේ සහනාධාර පැකේජයක් මම කියන අපි යෝජනා කරන්නේ. ඒ සහනාධාර පැකේජයේ අවසන් අපේක්ෂාව ගොවියාගේ නිෂ්පාදන පිරිවැය ඊටාම සාධාරණ පහළම තැනකට ගේන එක. එතනදී ගොවියා අදාළ ශේෂ්ත්‍රය තුල නියැලෙන්න උනන්දුවක් දක්වනවා. ගොවියාට ඒ තුල ව්‍යවසායකයෙක් බවට පත්වීම සඳහා අවස්ථාවක් ලැබෙනවා. ඊළඟ પરම්පරාවත් මේ මහ පොළොව සමග හැපෙන කෘෂිකර්මාන්තයට යොමු වෙනවා. නිෂ්පාදන පිරිවැය අවම වෙනකොට අවසන් වෙළඳපොළ නිෂ්පාදනයේ අලවිවන මිල පහළ තැනකට එනවා. ඒතකොට සමස්ත සමාජයේම ප්‍රතිලාභින් බවට පත් වෙනවා. දැනටත් මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ණය සහන පොලියට ණය දුන්නා. විශේෂයෙන්ම ඓතිහාසිකවම වාරි ජලය ගොවියාට නිකන් දෙනවා. පොහොර රුපියල් 350ට දුන්නා. වීවලට සහතික මිලක් නිර්මාණය කළා. මේ හැම තැනකදීම ආණ්ඩුව මැදිහත් වීම ගණනාවක් කරලා තියෙනවා. හැබැයි අද තියෙන ප්‍රශ්නය තමයි අපිට පේන විදිහට දැන් ආසන්න අවස්ථාවකදී කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් මාධ්‍ය මේ ගැන ප්‍රශ්න කළාම එතුමා දක්වන ප්‍රතිචාරයේ මතු පිටින් බැලුවා. මම දන්නේ නැහැ එතුමාගේ පපුවේ ඇතුලේ තිබුණ අදහස ඒක නෙවෙයි නම් සමා වෙන්න. නමුත් මතු පිටින් බලන කෙනෙකුට පේනවා ගොවියාගේ ප්‍රශ්නේ මේ ආණ්ඩුව සීරියස් අරගෙන නැහැ කියලා. ගොවියාගේ ප්‍රශ්නේ ගොවියා විසඳගත යුතුයි වගේ තැනක ආණ්ඩුව ඉන්න උත්සාහ කරන්නේ. මේ තමයි නව ලිබරල් වාදය. මේ තමයි ලංකා ඉතිහාසයේ පහළ වෙච්ච ධනවාදී ආණ්ඩුව කියලා අපි කියන්නේ ඒක. ධනවාදී ආණ්ඩුව මේක. ගොවියාගේ ප්‍රශ්නේ ගොවියට විසඳ ගන්න බල කරනවා. දේශීය ව්‍යවසායකගේ ප්‍රශ්නේ ව්‍යවසායකයා විසින් තනියෙන් විසඳගත යුතුයි කියන තැනට බල කරනවා. ආණ්ඩුව රාජ්‍ය මැදිහත් වීම පුළුවන් උපරිම අවම කරගන්නවා. බදු අය කර ගැනීම වැනි කාරණාවකට විතරක් රාජ්‍ය මැදිහත් වීම සීමා කරනවා. මම ඔබට මේ යෝජනා කරනවා සංජීව. එදා මෙදා තුර රජුන් තැනුවෙත් රජුන් පහ කළෙත් කෘෂිකර්මාන්තය අමුඩ ඇදපු අපේ ගොවි මහත්තයා. උදැල්ල කරට තියාගත් අපේ ගොවි පියා තමයි මේ රටක් නිර්මාණය කරන පළමුව දායකත්වය දුන්නේ. මං අර නැවත කියපු දෙයම නැවත කියනා වගේ මේ අදහසක් ඔබට ගම්මෙමා නෙවෙයි. නමුත් මේ රටේ ඇති නැති පරතරය වේගෙන් දැන් ඔබ කිව්වා අද ගොවියාගේ ප්‍රශ්න ගොවියට විසඳ ගන්න වෙන එක එක ක්ෂේත්‍ර වල ප්‍රශ්න එහෙම ප්‍රතිපත්තියක වැඩ කරන්නේ. එහෙම ප්‍රශ්නය ඔඩුදුවපු තැනකට තල්ලු වෙමින් යනවා කියලා. විශාල සමාජ අර්බුදයක් තියෙනවා මේ වෙනකොට රට තුල. රටේ ඇති නැති පරතරය වේගයෙන් වැඩි වෙලා තියෙනවා. කුමන අංක කුමන සංඛ්‍යා කුමන ඉලක්කම් තිබුණත් 70%ක් මේ රටේ ධනපතියෝ අතර 70%ක් නිර්ධන පන්තිකයෝ අතර 30%ක් ධනය සංකේන්ද්‍රණය වෙනවා. 30%ක් ධනපතියෝ අතර 70%ක් රටේ ධනය සංකේන්ද්‍රණය වෙනවා. විශාල ආර්ථික විෂමතාවයේ අර්බුදයක අපි ඉන්නවා. ඒ අර්බුදයෙන් ගොඩ යන්න ඔබගේ පක්ෂය අලුත් නායකයෙක් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුත්‍රයා දැනට අවුරුදු 40ක් හරියටම ජීවිතයේ මැද
තැනක ඉන්න බොහොම තරුණ ජව සම්පන්න තරුණයෙක් අද අපේ දේශපාලන කරලියට ඇවිල්ලා තියෙනවා. මම ඔබගෙන් අහනවා ඔබගේ පක්ෂය වෙනුවෙන් ඔහු වගේ තරුණ බොහොම ආවේගශීලී මේ බොහොම ජව සම්පන්න තරුණයෙක් වෙච්ච ඔහුට මේ රටේ හිටපු දේශපාලඥයෝ ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ වගේ මැද වයසෙන් පරිණත මුහුකුරා ගිය අයටත් බැරි වෙච්ච මේ රටේ අර්බුදය ගොඩ ගන්න ඔබගේ නායකයට පුළුවන්ද? පළවෙනි දේ මුළු ලෝකයේම දීර්ඝකාලීන යෝජනාවක් තියෙනවා. මේ රටේ විවිධ ශේෂ්ත්‍රවල මෙහෙයුම් වගකීම තරුණයා සතු විය යුතුයි කියන එක. එතකොට ඒක ප්‍රායෝගිකව අපි ලෝකෙ දිහා බලද්දී උදාහරණයකට ගියොත් ප්‍රංශයේ ජනාධිපති මැක්‍රෝන් ඔහු වෙන්නේ අවුරුදු 40 වැනි තැනක බලයට පත් වෙන්නේ. නවසීලන්තයේ ඔය කොවිඩ් කාලේ හිටපු අග්‍රාමාත්‍යතුමිය ජසින්ඩා අග්‍රාමාත්‍යතුමිය තාම ලාබාල වයසක රාජ්‍ය නායකත්වයට පත් වෙන. ලෝකේ එහෙම ප්‍රවණතාවක් තියෙනවා. ඒ වගේම අපි දැක්ක ඒක ටිකක් පරණයි කියන්නේ අපි ටිකක් ඉස්කෝලේ පොඩි වයස්වල ඉන්න කාලෙත් ලෝකේ ප්‍රවණතාවක් දැන් මට මතක ටෝනි බ්ලෙයා ඉන්නේ ලාබාල වයසක සාපේක්ෂව. ලංකාව තාම එතනට ගියා අපේ කලාපයෙන් පොඩ්ඩක් එතනට ගියා මදි. නමුත් දැන් බංගලාදේශයේ මෑත කාලීනව ඒත් නෑ එතුමත් ඒ තරුණ වයස ගොඩක් දුරට ඉක්මවලා තියෙන. අපේ කලාපය එතනට තාම ගිහිල්ලා නෑ. ලෝකේ එතනට ගිහිල්ලා තියෙනවා අපේ සමාජයත් සහිතව මුළු ලෝකෙම තරුණ නායකත්වයන් පිළිබඳව යෝජනාවක් ඓතිහාසිකව කරමින් ඉන්නවා. එහෙනම් අපිට පැහැදිලි මේ තමයි සඳහා හොඳම අවස්ථාව. හැබැයි තරුණ වීම පමණක් වයසින් තරුණ වීම මත පමණක් මේක කරන්න බෑ. ඊට අදාළ වන මූලික නිපුණතාවයේ සතු විය යුතුයි. නාම රාජපක්ෂ මැතිතුමා අන්නේ නිපුණතාව සහිත තරුණයෙක් විදියට තමයි මෙතනට මේ ඉමින් ඉන්නේ. උදාහරණයකට ඔබ ප්‍රශ්න කළා මේ රටේ දරිද්‍රතාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. එක්තරා සමාජ තීරුවක් ඊටාම අන්ත දුගී ජීවිතයක ප්‍රශ්නකින්නේ රැකියාවක් පිළිබඳව ආදායම උත්පාදනයක් පිළිබඳව අවස්ථාවක් නැති තැනකින් මේකෙන් අත්මිදීම සඳහා මේ රටට කියන්නේ ශිරාණේ අපි තේරුම් ගත යුතුයි අපිට භූමිය සහ ශ්‍රමය තියෙනවා. ප්‍රාග්ධනය සහ තාක්ෂණය බාහිරින් මෙරට ආයෝජනයක් අත්‍යවශ්‍යයෙන් සිදුවිය යුතුමයි. මේ ආයෝජන පැමිණීමම තමයි ඉක්මන් ඉදිරි ගමනකට මේ රට තල්ලු කරගන්න තියෙන හොඳම අවස්ථාව. ආයෝජන නම රාජපක්ෂ මැතිතුමා මේක ඉතාම නිර්වෘල්ව වටහාගත්ත තරුණ නායකයෙක්. ආයෝජන පැමිණීම දැන් උදාහරණයකට 2025 වර්තමාන ආණ්ඩුව කියනවා ඇමරිකන් ඩොලර් බිලියන 1.1 1.1ක් ආයෝජන විදිහට ලැබුණා කියලා. ඒ ලැබිලා තියෙන ආයෝජන වලින් 90ක් විතරම දැනට මෙරට සිටින ආයෝජකින් Tamanගේ පවතින ව්‍යවසායයන් තුල සිදු කරපු ආයෝජන කීපයක් පමණයි. සමහර විටක ෆැක්ටරි රිනෝවේට් කරන්න මේ වෙන් කරපු මුදලක් වෙන්න පුළුවන්. ආයෝජනයක මූලික අරමුණු දෙකක් තියෙනවා. එක අලුත් රැකියා උත්පාදනයක් වෙන්න ඕන අපනයන ශේෂ්ත්‍රයේ සංවර්ධනයක් වේ යුතුයි. ඒ දෙක වෙන්නේ නැතුව ආයෝජන පැමිණීම තේරුමක් නැහැ. නාම රාජපක්ෂ මැතිතුමා ඊටාම නිර්වෘල්ව මේ කාරණාව පැහැදිලි කරනවා. අපේ ප්‍රමුඛ අරමුණ තමයි මේ රටේ සමස්ත මහජනයාට යහපත් ජීවන තත්ත්වයක් උදා කරලීම වෙනුවෙන් අපි මේ ආයෝජන ශේෂ්ත්‍රය සම්බන්ධව ඉතාම පළල් හැකින් බලන්න ඕන. එතුමා ඒකට ලෑස්ති. ඒ වගේම ඒ එන ආයෝජන අර ප්‍රමුඛ අරමුණු දෙක සාක්ෂාත් කරගත හැකි ආයෝජන විය යුතුයි. නව රැකියා උත්පාදනය විය යුතුයි. අපනයන ශේෂ්ත්‍රයේ අලුත් ගමනක් මම ඔබට නැවත බාධා කරනවා. නාමල් රාජපක්ෂ මැතිතුමා හිටපු මේ ඉදිරියේදී අමාත්‍යවරයෙක් විදියට භූමිකා ගත වෙන්න නම් ඔහුගේ තියෙන අත්දැකීම් පරාසය ඇති. නමුත් මේ රටක් පාලනය කරනවා කියන්නේ ඉතාම භාරදූර කාර්යයක්. දැන් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයා විවිධ භූමිකා ගත වුණා අමාත්‍යවරයෙක් විදියට. ඊළඟ එක විපක්ෂයේ සක්‍රීය භූමිකාවක් නියෝජනය කළා. වර්තමානයේ රට කරගෙන යෑමේදී ඔහුගෙන් අපිරිනිත වූ ලක්ෂණ සහ මූල්‍ය පාලනයේ ගැටලු යම් ප්‍රශ්න සමාජගත වෙලා අද වෙනකොට සමාජය යම් තරමක අර්බුදයකට යමින් පවතිනවා. එතකොට ඉදිරියේදී ඔබගේ නායකයා තව වරක් ඇවිල්ලා මේ ජනතාවගේ ජීවිත දාදු කෙලියක උගසට තියන්නද අපේ ජීවිතවලට කිසිසේත්ම එවන්නක් වෙන්නේ නැහැ. එවන්නක් සිද්ධ කරන්න උත්සාහ කරනවා. වෙලා තිබෙන්නේ
අත්දැකීම් පිළිබඳ ප්‍රශ්නයකට වඩා ඕන් නිවැරදි දෘෂ්ටිවාදයක් තෝරගෙන නැහැ ශිරාණි. ඕන් මොකක්ද අපි මේක නිර්වුල වටහා ගමු. ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන මූලයේ සහිතව නෙමේ NPP නිර්මාණය වෙන්නේ. ඔව්. ඔවුන්ගේ දේශපාලන ඓතිහාසිකව මේ රටට යෝජනා කළේ සමාජවාදී අර්ථ ක්‍රමයක්. 60000ක් දිවි දුන්නේ JR ගේ ආණ්ඩුව එක්ක විජේවීර යුද්ධ කළේ සටන් කළේ JR ගේ ආණ්ඩුවේ තියෙන මොකකට විරුද්ධවද? ආර්ථික ක්‍රමයට විරුද්ධව. සමාජවාදී අර්ථ ක්‍රමයක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ කණ්ඩායමක් විදිහට ඔවුන් දේශපාලනයේ නිරත වුණේ. මම මේ කියන්නේ 71 කරලා 80ට 89 විතරක් නෙමෙයි. ආසන්න මේ 2024 ජනාධිපතිවරණය වෙද්දි ඔවුන් හිටියේ සමාජවාදී අර්ථ ක්‍රමයක් විශ්වාස කරන තැනක. IMF කියලා රටක් හදන්න පුළුවන්ද කියන අදහසේ ඔවුන් හිටියේ. ඔවුන්ට අද වෙලා තියෙන්නේ තමන් විසින් අදහපු දේශපාලන ආර්ථික දෘෂ්ටිවාදයයි භාවිත දෘෂ්ටිවාදය අතර ගැටුමක ඔවුන් මේ ඉන්නේ. ඒ නිසා එතන තමයි මේ අනවබෝධය නිර්මාණය වෙන්නේ. ඔවුන් ඓතිහාසිකවම එදා ඉඳලා මෑතක් වෙනකම්ම කතා කරලා තියෙන වෙන දෙයක්, පෙනී ඉඳලා තියෙන වෙන දෙයක්, හිතලා තියෙන වෙන දෙයක්, කරන්න උත්සාහ කරලා තියෙන වෙන දෙයක්, කරන්න පුළුවන් කියලා විශ්වාස කරපේ වෙන දෙයක්. ඔවුන්ට අද පේනවා මේක මේ විදිහට කරගන්න බෑ කියලා. මෙන්න මේ ගැටුම තමයි අද මේ ආණ්ඩුව මුහුණ දෙන තත්ත්වය. මේක අත්දැකීම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි, දෘෂ්ටිවාදයේ මූලික අයිඩියොලොජි එකට අදාළ කාරණාවක්. නාමල් රාජපක්ෂ මැතිතුමා දෘෂ්ටිවාදී වශයෙන්ම තමන්ගේ දේශපාලන දර්ශනයම මෙතනට ගෙනල්ලා ඉවරයි. ඔහු ඊටාම විවෘත මනසකින් මේ දේශපාලන ආර්ථික සමාජ තත්ත්වයන් දිහා බලන කෙනෙක්. ඔහු ඍජුව තමන්ගේ අදහස ප්‍රකාශ කරන කෙනෙක්. මම ඔබට නැවත බාධා කිරීමක් කරනවා. ඔබගේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ පියා මේ රටට මේ රටේ 30 වසරක කුරිරු යුද්ධය අවසන් කරලා මේ රටට පේන දෙයක් කරපු බොහොම ජනතාවගේ අතිශය ගෞරවයට පාත්‍ර වෙච්ච ශ්‍රේෂ්ඨ නායකයෙක් විදිහට අපිත් දෝත් මුදුන් දීලා නමස්කාර කරපු පුද්ගලයෙක් මහින්ද රාජපක්ෂ කියන්නේ. ඒකේ ඉතිහාසයේ ඉඳලා අද දක්වාම එතුමට ඒ යුද්ධය සම්බන්ධයෙන් තියෙන ගෞරවය වෙනත් කිසිවෙකුට උකහා ගන්න බෑ. නමුත් වර්තමානයේ වෙනකොට එතුමා වගේ බල සම්පන්න ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙකුත් මේ රටේ ජනතාව බලයෙන් පහ කරා. බලයෙන් පහ කරා විතරක් නෙමෙයි. ඔහුට විරුද්ධ විවිධ අල්ලස දූෂණය වංචාව ඔහුගේ රෙජිමේටම චෝදනා එල්ල කරා. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමා මොල හතානු කියලා අනවර්ථ නාමයෙන් ජනතාව හඳුන්වපු එතුමානෝ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ආර්ථික බංකොලොත් වීම බුන්නත් භාවය සම්බන්ධයෙන් වගකිව යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් පවා ලැබුණා. ඉදිරියේදීත් එතුමන් ලද මේ රටේ ඉදිරියේදී නාමල් රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය බාරගත්තොත් ඔහුට මේ ජනතා පරමාධිපත්‍යය ලැබුණොත් ඔවුන්ද නැවතත් උපදේශකයෝ ඔවුන්ද රට ගෙනියන්නේ. දැන් මෙහෙමයි මේ රටේ ආර්ථිකය තුල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු වෙසිල් රාජපක්ෂ මහත්තයා ඔබ නම් කළා එතුමන්ලා ආර්ථික සංවර්ධන නැමැතිකම් කරපු ආණ්ඩුව තමයි ඇමරිකන් ඩොලර් 1200ක එක පුද්ගල ආදායම 3800ට ගෙනාවේ. මේ රටේ මහින්ද ජනාධිපතිතුමා රට බාර ගන්න වෙලාවේ බිලියන 2.7ක විදේශ සංචිතයක් තිබුණ එක බිලියන 8.2ක් කළා. 16%ක 15ක විතර තිබුණු දරිද්‍රතාවය තනි ඉලක්කමකට 6%කට වැනි තැනකට ගෙනාවා. උද්දමනයේ තනි ඉලක්කමකට ගෙනාවා. මේ රටේ සමස්ත ආර්ථිකය තුල 106ක අඛණ්ඩ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන ගියා. ඒ සමස්තයෙන් පසුව එන 2015 ආණ්ඩුව විසින් මේ රට තුල සිදු කරපු රාජ්‍ය විසින් සිදු කළ ආයෝජන එකවර ඉවත් කර ගැනීම මත මේ රටේ ආර්ථිකයේ පැමිණි ගමන් මඟ වෙනස් වුණා. ඒ මත ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් විදේශ විනිමය අර්බුදයක් සම්බන්ධයෙන් ආයෝජනයට තියෙන හැකියාව සම්බන්ධයෙන් ඊටාම නරක තැනකට මේ රට ගියා. ඒක කියන්නේ අපි නෙමේ ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතන මම මේවා පැහැදිලි කරලා තියෙනවා. මූඩීස් ආයතනය, නමුර ආයතනය, බ්ලූම්බර්ග් ආයතනය මේ ආයතන පවා මේ දත්තයන් පැහැදිලි කළා. එකවර රාජ්‍යයේ කාර්යභාරය නතර කළා. සංවර්ධනය වෙනුවෙන් කරපු ආයෝජනය කියන්නේ රාජ්‍යයේ විසින් ආණ්ඩුව විසින් කරන යටිතල පහසුකම් සංවර්ධන ආයෝජනය දූෂණයක් විදියට බ්‍රෑන්ඩ් කරලා තමයි 2015 ආණ්ඩුවේ බලයට පත් වෙන්නේ. ඒ නිසා උන්ට සිද්ධ වෙනවා
පෝට් සිටියේ චීන ජනාධිපති ෂී ජින්පින් පැමිණ තියපු මුල් ගලවලා අයින් කරන්න, මත්තල ගුවන් තොටුපළේ ගිහිල්ලා වී ගබඩා කරන්න, මේ වගේ තැන්වලට යන්න වෙනවා. කරපු සංවර්ධන එකවර නතර කරන්න. ඒ කඩාවැටීමෙන් පසුව තමයි 2019 ආණ්ඩුව එන්නේ. අර කඩාවැටීමේ ආරම්භයේ මතට තමයි කොවිඩ් එන්නේ. මේ දෙකේ එකතුවක් විදිහට තමයි මේ අර්බුදය නිර්මාණය වන්නේ. ඒ වගේම උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩු විභාගයේදී සඳහන් කරන නිශ්චිත තැන් තුනක් තියෙනවා. අවසන් විදේශ ණය වාරිකය ඇමරිකන් ඩොලර් මිලියන 500 ගෙවා දැමීම, බදු අඩු කිරීමට ගත්ත තීන්දුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේදී සිදුවුණු සාපේක්ෂ ප්‍රමාදය කියන කාරණා තුනට අදාළව මහජන විශ්වාසයේ බිඳෙන ලෙස තමයි වැඩ කරලා තියෙන්නේ කියන කාරණාවයි ඒ තීන්දුව කියන්නේ. හැබැයි මේක එකවරම රටේ ඇති වුණු සමස්ත ආර්ථික අර්බුදයේ වගකීම පැවරීමක් විදිහට තමයි දේශපාලනිකව සමහරු මේක සමාජයට අර්ථකථනය කරන්නේ. මේ නඩු තීන්දුව ඉතාම නිශ්චිතව අවබෝධ කරගත යුතුයි. ඒ කාරණාවට ඔබ අදාළව කියනවා නම් ඒ වගේම ඔබ නැවත ප්‍රශ්න කරන්න උත්සාහ කළා. ඒ තියෙන නාමල් රාජපක්ෂ මැතිතුමා ඔහුට අනන්‍ය දේශපාලන ආකෘතියක වැඩ කරමින් ඉන්නේ. මේ පක්ෂය මේ මොහොතේ මෙහෙවද්දිත් අනාගතයේදී මේ රට මෙහෙවද්දිත් ඔහුට අනන්‍ය ඔහු උපදේශක් අදහසක් ගත යුතු තැනකදී ඒ අදහස ඒ උපදේශකත්වයේ ගන්නවා. හැබැයි ඔහුට අනන්‍ය ඔහුගේ වැඩපිළිවෙලක් එක්ක ඔහුගේ දෘෂ්ටිවාදයක් සමග තමයි මේ රටේ අනාගතය මෙහෙවන්න ඔහු සූදානම්. ඒ කියන්නේ පැරණි හිටපු දේශපාලකයන් නැවත ඒක සමස්තය බැහැර කරනවා කියන එක නෙවෙයි. ගත යුතු යමක් තියෙනවා එතන. ඒ ගත යුතු දේ ඔහු ඊටාම නිර්වුල්ව ගන්නවා. හැබැයි ඒ කියන්නේ කොහොමත් එහෙමනේ ලෝකයේ දේශපාලනේ එදා හිටපු ක්‍රමේ නෙවෙයි හෙට එන්නේ. සමහර විටක අපි දෙන්න අද මේ කතා කරන ලෝකේ නෙවෙයි තව පැය 24කින් තියෙන්නේ. එතකොට මේ පවතින තත්ත්වයන්ට එපා ගැලපෙන්න. මේ අහවල් අතීතාකෘතිය ගෙනල්ලා එකවර මෙතන තියෙන වගේ එකක් කොහොමත් දේශපාලනේ නෑ. ඒ වගේම අපි හිතමුකෝ දේශපාලන වශයෙන් තාත්තා ජනාධිපති වෙලා ඉඳලා පුතෙක් ජනාධිපති වුණාම තාත්තාගේ ක්‍රමයම නෙවෙයි පුතෙක් ගෙනියන්නේ. ලෝකෙ මේක නෙවෙයිනේ. මොකද කාලෙ විසින් මේ වෙන සැති කරලා ඉවරයි. නාමල් රාජපක්ෂ මැතිතුමා මේ වර්තමාන ලෝකයට ගැලපෙන ඔහුගේ වැඩපිළිවෙලක් එක්ක තමයි ඉස්සරහට යන්නේ. මම ඔබගෙන් අවසාන වශයෙන් මේ සංජීව ප්‍රශ්න කරනවා. නාමල් රාජපක්ෂ නව නායකයා සහ ඔබලා වැනි තරුණ ජව සම්පන්න තරුණයින් ගොඩනගන මේ ආණ්ඩුව තුල නැවත අල්ලස දූෂණය වංචාවට වැරදිකරුවන් වෙච්ච ඕනෑම පුද්ගලයෙක් මේ අධිකරණයේ ඉදිරියේදී යම් නියෝගයකින් හෝ තීන්දුවකින් වැරදිකරු බවට පත් කරන තෙක් නිර්දෝෂී පුද්ගලයෙක් කියලා අපි පූර්වානුමානය කරනවා. අපි මේ කතා කරන්නේ දේශපාලන චෝදනාවට ලක් වූ සමස්තය ගැන නෙමෙයි. අධිකරණයකින් වැරදිකරුවන් වූ පුද්ගලයින්ට ඔබගේ පක්ෂයේ දොර විවෘතද නැවත ජනතා කරලියට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වෙන්න? අද මේ රටේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී පනත සම්මත කළේ කෙටුම්පත් කළේ මේ ආණ්ඩුව නෙවෙයි අපි. අද මේ වුන් කතා කරන ඔවුන් මොනතරම් රනිල් වික්‍රමසිංහ රජයේද ඔබගේ රජයේද? මෙහෙමයි. රනිල් වික්‍රමසිංහ ඒ මොහොතේ රටේ ජනාධිපතිවරයා පමණයි. ඔහුගේ සමස්ත විවසාදායක බලය තිබුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මත. එතුමාට හිටියේ ඒක මන්ත්‍රීවරයයි. ඒ කියන්නේ ජනාධිපතිවරයා තනියෙන් කරපු එකක් නෙවෙයි. ඒක අපේ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලගේද සහභාගීත්වයේ සහිතව ඒ මොහොතේ මුල සිට ආපු වැඩපිළිවෙල 2022 අප්‍රේල් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒ මොහොතේ සිටි බැසිල් රාජපක්ෂ මහතුමත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික සංවාදයේ පටන් අරගෙන හිටියේ. ඒතොර IMF එකේද සහභාගීත්වයේ සහිත ව්‍යාපෘතියක් මේක. මට කියන්න උවමනා වුණේ ඉස්සර වගේ නෙවෙයි දැන් වත්කම්බරකම් ප්‍රකාශය අපි ප්‍රසිද්ධ ලියවිල්ලක් කරලා තියෙන කියලා වගේ දේවල් ආණ්ඩුව කියනවානේ. මේ ප්‍රසිද්ධ ලියවිල්ලක් එන්නේ එසඩ් ඩෙක්ලරේෂන් එක මේ ආණ්ඩුවේ තියෙන සුවිශේෂී තත්ත්වයක් නිසා නෙමෙයි අපි විසින් සම්මත කර දූෂණ විරෝධී පනත ප්‍රකාරවයි මේ තත්ත්වය නැති වෙන්නේ. මම කියන්නේ මේ වගේ සියුම් තැන් පවා මේ ආණ්ඩුව වැරදි විදියට තමයි සමාජයට පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි සමහර චෝදනා දේශපාලනිකයි ශිරාණිය. මේ ෆේක් නැරටිව් එකක් ඇතුලේ මේ රටේ දේශපාලනය යන්නේ. මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාට රටෙන් පිටට ගෙනහිල්ලා තැන්පත් කරපු ඇමරිකන් ඩොලර් බිලියන 18ක වත්කමක් තියෙනවා කියලා 2015 ඉඳලා කිව්වා. උගන්ඩාවේ සල්ලි තියෙනවා. ඔව් උගන්ඩාවේ සල්ලි එන්නේ මෑතකනේ පළවෙනි මංගල සමරවීර වැනි ලෝකේ ආර්ථිකයේ දේශපාලනේ තේරෙන මිනිස්සුෙකුත් මේක කිව්වා.
ඒ කාලේ 2015 මෛත්‍රී ජනාධිපතිතුමාගේ ආණ්ඩුව වෙලාවේ ඇමරිකන් රාජ්‍ය ලේකම් මේ රටට ආවා සංචාරකයෙක්. එතුමාගේ නම ජෝන් කෙරි. ජෝන් කෙරි ආපු වෙලාවේ ආණ්ඩුව උදව් ඉල්ලුවේ ඇමරිකන් ආයෝජන මෙහෙ ගේන්නවත් මේ රටේ සංවර්ධනයේ තාක්ෂණික සහයෝගයවත් නෙවෙයි. පෙර පැවති ආණ්ඩුවේ හොරකම් හොයන්න අපිට තාක්ෂණික උදව් කරන්න කියලා. ඕනේ ඒ තරමට ඒකට මහන්සි වුණා. ප්‍රතිඵලෙ බිඳුවයි. එහෙනම් අද චෝදනා කරපු අය පිළිගත යුතුයි නේද? ඇමරිකන් ඩොලර් බිලියන 18ක වත්කමක් කොහේ හරි තියෙනවා කියන චෝදනාව දැන් චෝදනා කරපු මිනිස්සු අයින් කරගත යුතුව තිබෙනවා. ඕකම තමයි ඇමරිකන් ඩොලර් මිලියන 380ක් වියදම් කළා මහින්ද මහත්තයාගේ බාලපුතා රොකට් එකක් කරියා කියලා කරපු චෝදනාවත් මේ ආණ්ඩුවේ අගමැතිතුමී විසින්ම අද ඒක එහෙම නෙවෙයි කියලා මම ඔබට මේ යෝජනා කළොත් ඔබගේ රජය ව්‍යාපාලන රජයට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ ජනාධිපතිවරයාගේ රජය බලයට පත් වුණා. ඒ වෙලාවේදී මේ සාවද්දේ චෝදනා සම්බන්ධයෙන් නිසි අධිකරණ ක්‍රියාමාර්ග ගන්න තිබුණා. ඊළඟ එක ඒවට කවුන්ටර් ඇටැක් කරන්න තිබුණා. ඇයි ඒ අවස්ථාව පැහැර හරපු නිසා නේද අද ඔබලා යම් තරමක මේ වගේ අර්බුදයකට ගොඩ බැලුවාම එහෙම නේද කියලා හිතෙන්න පුළුවන්. අපි මේකට කවුන්ටර් කළේ නැහැ කියලා එකක් නෑ. මේක අපේම අයත් අපෙන් අහන ප්‍රශ්නයක්. අපි හිතමුකෝ මහින්ද මහත්තයාගේ බාලපුතාගේ රොකට් කතාවට කොයි තරම් අපි උත්තර දීලා තිබුණාද කියලා. මේ රටේ පත්තර පිටු ගණන් මේක ඇත්ත කතාව. පළවෙනි දේ තමයි ශිරාණේ අපි තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ ප්‍රශ්නේ අපෙන් අහන අපේ ආදරණීය පාක්ෂිකයත් මේක ආදරෙන් වටහා ගත යුතුයි. ලෝකයේ අද තියෙන්නේ සත්‍ය මත නෙවෙයි මේකට කියන්නේ පශ්චාත් සත්‍ය. ඉංග්‍රීසියෙන් කියන්නේ post truth. post truth කියලා කියන්නේ ඇත්ත වගේම පේන සත්‍ය නොවන කතා තමයි ලෝකේ හැමතැනම තියෙන්නේ. මේක අපි අතීතයේදී මේක ලෝකේ පාවිච්චි වුණේ වෙළඳ භාණ්ඩ ප්‍රචාරණයට විතරයි. දේශපාලන ව්‍යාපෘති වලට මේක ආවේ නැහැ. අද ලෝකයේ දේශපාලන ව්‍යාපෘති දුවන්නේ සත්‍ය මත නෙවෙයි. මිනිස්සු මොකද මේකේ ආකර්ෂණය තමයි සත්‍ය හැම විටම පරණයි. හැබැයි මේ හදන බොරුව නිකන් අලුත් නැවුම් ආකර්ෂණීය එකක්. ඒ නිසා මිනිස්සු ඒව ඇතුළේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. අපි වගේ සමාජයකට නෙවෙයි. යුරෝපා සංගමේ ඉවත් වීම සම්බන්ධව බ්‍රිතාන්‍යය කරපු ජනමත විමසීමේදී මිනිස්සු තීන්දුව අරගත්තේ භෞතික සත්‍ය මත නෙමේ අර කියපු post truth මත. මේ fake narrative මත. අපිව යුරෝපයේ අනිත් රටවල් හුරා කනවා මෙහෙම ගියොත් මෙහෙම යන්න බෑ කියන කයි කතන්දර මතයි මිනිස්සු තීන්දුව ගත්තේ. අද ඇමරිකන් මහා බ්‍රිතාන්‍ය ආර්ථිකයෙන් එංගලන්තයේ ආර්ථිකයෙන් 4% විතර ඩ්‍රොප් එකක් මේ යුරෝපා සංගමයෙන් ඉවත් වුණාට පස්සේ ඒ වගේම ඔවුන්ගේ රාජ්‍ය ස්වාධිපත්‍ය සම්බන්ධයෙන් අයර්ලන්තයේ ඇතුළු කලාප වෙනත් මතයක් මේ සම්බන්ධව දැරුවා. මේ ප්‍රශ්න සියල්ලට වඩා වුන් වෙනත් තත්ත්වයන් තමයි විශ්වාස කළේ. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළවෙනි ඡන්දෙදිත් මේ ප්‍රශ්නේ ලෝකෙ මතුවුණා. අද මේ ලෝකේ යන්නේ හදලා කියන බොරු ඇත්ත වගේ පේන කතන්දර තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. එතකොට සරලවම කිව්වොත් සිරානි ඔබ හොඳයි කියලා මම කිව්වට මේ සමාජයට ඒක අදාළ නැහැ. ඔබ අහවල් දේ නිසා නරකයි කිව්වොත් හෙට ඉඳලා ඒ කතාව ඇහිච්ච හැම කෙනාම ඔබ නරකයි කියලා විශ්වාස කරනවා. මේක අපගේ මනෝභාවය පිළිබඳ ප්‍රශ්නයක්. මේක කැම්පේන් එකකින් විතරක් කරන්න බෑ. මේක කැම්පේන් එකකින් විතරක් කරන්න බෑ. අපි දන්න දේ තමයි මම සරල උදාහරණකින් කියන්නම්. අපේ ගමකට මනමාලියෙක් එක්කන් එනවා තරුණයෙක්. ඒ ළමයා ඊටාම විනයගරුක විනීතව හැදිච්ච දරුවෙක් කියලා කියන එක ඒ ගමේ නැන්දලට අදාළද? ඒක ජස්ට් තොරතුරක් විතරයි. එච්චරයි. ඇහුණයි. හැබැයි ඒ ළමයා මෙන්න මෙහෙමයි කියලා කතාවක් හදලා කවුරු හරි කිව්වොත් හෙට උදේ ඉඳලා ඒක ප්‍රවෘත්තියක් ගන්න තැනට යනකම් ඕක තමයි සාල. ඕක තමයි මේ දේශපාලනට වෙලා තියෙන්නේ. මම කියාගෙන ආවේ ඔය රොකට් කතාව, බිලියන 18 කතාව අණ්ඩ දිසානායක මහත්තයා විසින්ම නාමල් රාජපක්ෂ මේ රටට ලැම්බෝගිනි 18ක් කියලා ගෙනාවු. මේ ඔක්කොම බොරු බව අද මේ සමාජයේ කවුරුත් උත්තර නොදුන්නත් තේරුම් ගන්න කල් ඇති. ලැම්බෝගිනි 18ක් ගෙනල්ලා මේක අහසේ හංගලා තියන්නේ. මේ සමාජය අද මේ ඇත්ත තේරුම් ගනිමින් ඉන්නවා. උගන්ඩාවේ සල්ලි කතාව බොරුවක් බව තව කවුරුත් ඇවිල්ලා නොකියුවට මේ ගම්වලට මේ නගරවලට මේ සමාජයට දැන් මේක තේරෙන්න කල් ඇති කියලා මං හිතන්නේ. ඒ වගේම අපි මේ ෆේක් නැරටිව් වලට රිප්ලයි කරනවා, කවුන්ටර් කරනවා. හැබැයි මම නැවත කියනවා හදන බොරුව රසවත් අපි දෙන ඇත්ත උත්තරයට වඩා. ඒක ඔබ අත්විඳින්න. ඔබ කාර්යාලයක හිටියත් සමාජයේ ගෙදර ජීවත් වුණත් ඔබ ගැන කියන ඇත්තතොරතුරු සමාජයට අදාළ වෙන ප්‍රමාණයට වඩා ඔබ ගැන හදලා කියන කතාවේ මේ සමාජයට අදාළ. අපේ කාල වේලාව අවසන්ව ඇති හින්දා අදට මම ඔබට සමු දෙනවා. නමුත්
ඔබ කිව් බොහෝ හරබර කතා තුළ මේ සමාජයට හිතන්නට බොහෝ දේවල් ඔබ ඉතුරු කරා. මේ ප්‍රලාපය සහ ප්‍රවාදය සමාජය පිළිගැනීම කළ යුත්තේ කෙසේද? සත්‍ය වැළඳගත යුත්තේ කෙසේද? ඒ සත්‍යයට අනුගත වී මේ රටේ අනාගතයට යම් ප්‍රතිඵලදායී යමක් ජනතාව විදිහට ඉතුරු කිරීමට ඔබට වගකීමක් තියෙනවද? ඒ ගැන හිතන්නට යමක් ඉතුරු කරමින් සංජීව මම ඔබට ආයිබෝන් කියනවා.